ගැසීම් දෛවෝපගතයි. මේ මුණ ගැසීම් ජීවිතය ලස්සන කරනවා වගේම මුළු ලෝකයම උඩු යටි කරන්නත් පුළුවන්. පසුගිය කොටසේදී අපි දැක්කා දරුණු මැරයෙක් විදිහට මුළු නගරයම හෙල්ලූ ආර්යයන්ගේ හිත එක මොහොතකට නතර වුණු හැටි. ඒ වැහිබිඳු අතරින් තුවාල වුණ ආර්යයන් ගාවට ඇවිත් බෙහෙතක් තියලා ගිය ඒ අමුතු යුවතිය සේයා. අද අපි බලමු කවුද මේ සේයා? ඇයි ආර්යයන්ගේ හිත මේ තරම්ම කලබන්න සමත් වුණේ කියලා. ඒ දවසේ රෑ ආර්යයන්ගේ හිතේ හැම තැනම සේයාගේ රුව සැරිසරන්න ගත්තා. ඔහුගේ හිත කලබලයට පත් වුණා. ඔහුට සේයාව ආයෙත් දකින්න ඕනේ වුණා. ආර්යයන් පහෝදාම පිටත් උනේ මේ සේයාව කොහෙන් හරි හොයාගන්න. තමන්ගේ ගෝලයන් යොදවලා මොහොතකින් ඇයව ඔහුට හොයාගන්න පුළුවන් වුණත් ඔහුට ඕනේ වුණා ඇයව මේ දරුණු මැරයන්ගේ දැහැනට හසු නොවෙන්න හොයාගන්න. ආර්යයන් ඒ දවසේ මුළු නගරයම සැරිසරුවා. ඔහුට ඒව දකින්න හම්බ වුණේ නැහැ. ඔහුගේ හිත කලබලයට පත් වුණා. වෙනදා හරීම කල්පනාවෙන් ඉන්න මේ තරුණයාගේ හිත අද කලබලෙන් පිරීලා. ආර්යයන්ට ඇයව හමු නොවුන නිසා ඔහුට තමන්ගේ වැඩක්වත් හරියට කරගන්න බැරි වුණා. තමන්ම මෙහෙම පිස්සු අට්ටපු ගලක් වගේ තිබ්බ ඒ හිත එක තප්පරෙන් හොල්ලපු ඒ මායාකාර ගැහැණු ළමයා කොහොම හරි දැක ගන්න ආර්යයන් උත්සාහ කළා. අවාසනාවටද ආර්යයන්ට දවස් ගානක් යනකල් ඇය ගැන කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. ඇගේ නමවත් නොදන්න නිසා ඔහුට ඇයව තනියම හොයාගන්න එක ලේසි වුණෙත් නැහැ. ආර්යයන්ගේ මැර මිතුරන්ට මේක පුදුමයක් වුණා. ඔවුන් ආර්යයන්ගෙන් නිතරම ප්‍රශ්න කරන්න වුණා. මොකද ආර්යයන් ඔයා මෙහෙම ඉන්නවා අපි කවදාවත් දැකලා නැහැ. උඹට මොකක් හරි අසනීපයක්ද බං? පිස්සුද බං? එහෙම එකක් නැහැ. මේ නිකන් මේ දවස්වල මගේ ඔළුව රිදෙනවා. නෑ එහෙම වෙන්න බෑ. උඹේ මොකක් හරි අමුත්තක් තියෙනවා. අනේ පිස්සුද බං? මේ විදිහට යාළුවන්ගේ ප්‍රශ්න මගහරිමින් හිටපු ආර්යයන්ට තවමත් ඒ අහිංසකරුව දකින්න හම්බ වුණේ නැහැ. ඒට ආර්යයන් සේයාව දැකලා සතියක්ම ගෙවිලා ගිහින් 7 වෙනි දවසේ තමන්ගේ මැරමිතුරන් එක්ක සුපුරුදු පරිදි රණ්ඩුවකට ගිහින් තමන්ගේ වාහනේ ඉඳගෙන මිතුරන් එනකල් බලන් හිටපු ආර්යයන්ගේ වාහනේ දොර එක පාරටම කවුදෝ විවෘත කළා. ආර්යයන්ගේ හදවත ඒ අවස්ථාවේදී වේගයෙන් ගැහෙන්න ගත්තා. ඔහු හිතපුවත් නැති දෙයක් තමයි ඒ අවස්ථාවේදී සිද්ධ වෙමින් තිබුණේ. ඔහුගේ දොර විවෘත කළේ ඔහු එදත් අහම්බෙන් දැකපු ඒ රුවමයි. ඇය ඔහුගේ කාර් එකේ දොර එක පාරටම විවෘත කරලා ඔහුගේ එහා පැත්තෙන් ඉඳගත්තා.
හාරියන්ට මේ සිදුවෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි වුණා. ඔහු මෙච්චර කල් හොයපු හේරුව එක පාරටම ඔහු ළඟට ආවේ කොහොමද? හාරියන් පුදුම වුණා. හාරියන් මේ දකින්නේ හීනයක් කියලා හිතන නිසා ඔහු තමන්ගේ ඇස් දෙක පිහදාගත්තා. හෙත් තවමත් ඔහුට ඇගේ රුව පෙනෙනවා. ඇය කලබලෙන් ඔහු දෙස බලාගෙන සිටිනවා. හාරියන් නැවතත් තමන්ගේ අත කොනිත්ත ගත්තා. හෙත් ඔහුට විශ්වාස නැහැ. ඔහු මේ දකින්නේ ඇත්තක්මද කියලා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? හාරියන් මේ දකින්නේ මොකක්ද? ඇත්තටම ඇයි සේයා ඔහු ළඟට මේ විදිහට ආවේ? හාරියන්ට සේයත් එක්ක කතා කරන්න ලැබෙයිද? ඊළඟ කොටස දැනගන්න ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයා අද නම් පළවෙනි වතාවට මේ කතාව අහන්නේ. මේ කතාවේ ඉතුරු කොටස් ටික බලාගන්න ඔයා ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට මේකේ අනිත් කොටස් දෙකත් බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ලස්සන කතාවේ ඊළඟ කොටසින් අපි හමු වෙමු.